අපි අලුත් වාහන ගැන කතා කරද්දී අපි හිතුවට වඩා අලුත් වාහන ගොඩක් මිල ගණන් අඩු වෙලා තිබෙනවා. උදාහරණයක තමයි දැන් මාස 3-4කට කලින් විකුණුන Daihatsu Mira කියන බඩි කාර් එක කලින් විකුණුනේ ලක්ෂ 72-75 වගේ අතර මුදලකට දැන් වෙද්දී ලක්ෂ 62කට වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 10කට විතර ආසන්න මුදලකින් වාහන මිල අඩු වෙලා තිබෙනවා. වාහන මිල අඩු වෙනවා කියද්දිම තමයි Nissan Almera මොටර රථය දැන් වෙද්දී ලක්ෂ 115කට වගේ ගන්න පුළුවන්. මේ වගේ වාහනයක් ආනයනය ආරම්භ කරපු දවස්වලම විකුණුනේ ලක්ෂ 135කට වගේ ආසන්න මුදලකට. ලක්ෂ 20ක් විතරම මේ වාහනේ අඩු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි Wagon R FX 2024 වගේ වාහනයක් ගන්න පුළුවන් ලක්ෂ 73-75කට අඩුවෙන් ගන්න පුළුවන්. Daihatsu Taft එකකුත් දැන් ලක්ෂ 82කට විතර ගන්න පුළුවන්. ගොඩාක් වාහන අඩු වෙලා තිබෙනවා. වාහන සේල් වල ඇත්තේ කතා කරලා බලද්දී ඒ කට්ටිය කියන්නේ ගොඩාක් වාහන බිස්නස් වෙන්නේ නැහැ කියලා මේ දවස්වල. අපි මුලින්ම බලමු මේ දවස්වල විකිණෙන වාහන වල මිල ගණන් කොහොමද කියලා. මේ තියෙන්නේ ජපාන් Suzuki Alto මෝටර රථය. මේක පහසුවෙන් 4 දෙනෙක්ට ගමන් කරන්න පුළුවන් මෝටර රථයක්. ඒ වගේම තමයි ඉන්ධන කාර්යක්ෂමතාවයේ තියෙනවා ලීටරයකින් 20-25 වගේ ගමන් කරන්න පුළුවන්. ලක්ෂ 65කට වගේ අපිට අද වුණත් මේ වගේ වාහනයක් ගන්න පුළුවන්. ඔබ යන්න රියසෙවනට ikman.lk එකට ගිහිල්ලා සර්ච් කරන්න ජපාන් ඇල්ටෝ නැත්නම් සුසුකි ලාපින් කියලා මේ වගේ වාහන කතා තරම් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ Mitsubishi කියන්නේ සුසුකි වලටත් වඩා ලොකු වාහන එළියට දාන සමාගමක්. මේ තියෙන 2024 වර්ෂයේ නිෂ්පාදනය කරපු EK Wagon කියන මොඩල් එක. අපෝ මේ කාර් එක පාඩුයි, මේකේ හරියට ඉඩක් නැහැ. මේක ගොඩක් පුංචි. ඉතින් මෙහෙමනම් කවුරුත් මේ වාහනේට කියන්නේ නැති වෙයි. worth for money ගෙවන ගානට වටිනවා කියලා කියයි කට්ටිය. මේක ලක්ෂ 70කට වගේ අපිට මිලදී ගන්න පුළුවන් දැන් වෙද්දි Mitsubishi EK Wagon එක. හොඳ ඉඩකඩක් තිබෙනවා. මේක ජපන් වාහනයක්, ඉන්දියන් වාහනයක් නෙවෙයි, චයිනීස් එකක් නෙවෙයි. ඒක නිසා ඔබ ගත්තට අවුරුදු 5-10ක් පැද්දක් ලොකුවට වාහනේ මිල අඩු වෙන්නේ නැහැ. හොඳ සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එකක් තියෙනවා මේකේ. ඔය හැම දෙයක්ම හොයන කෙනෙක්ට සුපිරියක් තමයි මේකත්. මේ තියෙන ලංකාවේ අවුරුදු 10කට 15කට කලින් ඉඳන්ම එන මොඩල් එකක්. මේකේ නම තමයි Toyota Passo. ඒ Toyota ආයතනය නිෂ්පාදනය කරන Passo කියන මොඩල් එක ලංකාවේ ප්‍රසිද්ධ මොඩල් එකක්. මේක අර අලුතෙන් එන වාහනයකට වගේ ඉදිරියේදී මොනවද common issues, ඉදිරියේදී මොන වගේ ලෙඩේයිද කියලා අපිට බය වෙන්න ඕන වාහනයක් නෙවෙයි. මොකද අවුරුදු ගානක හිස්ටරි එකක් තියෙනවා ලංකාවේ ගරාජ් වල වැඩ කරන මිනිස්සුන්ගේ මේ වගේ වාහන වල මොන වගේ නඩත්තුවක්ද තියෙන්නේ, මොන වගේ ලෙඩද එන්නේ. ඉතින් ඒවත් එක්ක ගොඩක් මිනිස්සු මේ වගේ වාහන වලට යනම හරියට සර්විස් ටික කරලා බ්‍රේක් පෑඩ් ඒ වගේම AC එකේ කම්ප්‍රෙසර් එක හැම කිලෝමීටර් 80000ක් 90000ක් වගේ දිව්වට පස්සේ මාරු කරගත්තා නම් කිසිදු ලෙඩක් එන්නේ නැහැ. පොඩි මේන්ටනන්ස් තමයි එන්නේ. මේ තින Nissan Days මොටර රථය. මේකත් බජට් වෙහිකල් එකක් කියලා අපිට කියන්න පුළුවන්. Nissan සමාගමෙන් නිෂ්පාදනය කරන මේ වගේ මොටර රථයක් ලක්ෂ 72කට වගේ අද වෙද්දී අපිට මිලදී ගන්න පුළුවන්. මම හිතනවා පෞද්ගලිකව මේ වාහන තවත් ලක්ෂ 2ක් විතර අඩු වෙවි මාස 2-3ක් යද්දී. මොකද එන්න ඉල්ලුම අඩු වෙනවා. එතකොට කොච්චර සැපෙවුමක් තිබ්බත් වැඩක් නැහැ. මිනිස්සු වාහන මිලදී ගන්නේ නැත්තම්. දැන් වෙද්දී සල්ලි තියන අය ඔක්කොම වගේ වාහන අරගෙන ඉවරයි. දැන් ගන්න ඉන්නේ පුළුවන් තරම් ලීස් එකක් දාලා බොහොම අමාරුවෙන් එකතු කරන ගන්න පුද්ගලයෙක් විතරයි. ඉතින් ඒ වගේ කට්ටිය කැමති නැහැ ගිනි ගණන් වලට වාහන ගන්න. මොකද සමහර වාහන තිබ්බා ලොකු අසාධාරණ මිල ගණන් වලට තමයි විකුණුනේ. ඔය Honda Vezel එහෙම දැන් ලක්ෂ 20ක් 25ක් විතරම අඩු වෙලා තිබෙනවා ওই සිද්ධියත් එක්කම. මේ Daihatsu Mira කියන මොටර රථය මේක අපිට දැන් වෙද්දි මිලදී ගන්න පුළුවන් ලක්ෂ 62-65 අතර මුදලකට. පහසුවෙන්ම මේ වගේ වාහනයක් ඕන තරම් හොයාගන්න පුළුවන් අපිට. මම දැක්ක කටුකස්සට සේල් එක තිබ්බා ලක්ෂ 61කට. ඒ වගේම මයිලේජ් එකක් තියෙන වාහනයක් කුරුණෑගල තිබ්බා ලක්ෂ 63ක් කිව්වා. ඉතින් මෙහෙම තමයි සේල් එකෙන් සේල් එකට මිල ගණන් වෙනස් වෙනවා. සමහර වෙලාවට මේ වීඩියෝස් බලන ගොඩක් අය ඉන්නේ කොළඹ. යාලගේ පැත්තේ තව ටිකක් වැඩි වෙන්න අඩු වෙන්නත් පුළුවන්. මේ වගේ කාර් එකක් පර්සනල් ඉම්පෝර්ට් කරගත්තොත් අනිවාර්යයෙන්ම ලක්ෂ 55ට වඩා අඩුවට ඔබට ගන්න පුළුවන්. නමුත් සමහර අය කැමති ලොකු වාහන පර්සනල් ඉම්පෝර්ට් කරලා දෙන්න. මොකද එතකොට යාට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් ගොඩක් දෙනා අහනවා මේ හතරින් මොකද්ද හොඳම වාහනය කියලා. අපි Mitsubishi EK Wagon එක කිව්වා ලක්ෂ 70ක් කියලා. Suzuki Alto එක ලක්ෂ 65ක් කිව්වා. Nissan Days එක ලක්ෂ 72ක් කිව්වා. Toyota Passo කියන එක ලක්ෂ 75ක් කිව්වා. Daihatsu Mira එක ලක්ෂ 62-65 අතර මිලට යනවා කිව්වා. ඉතින් මගේ පෞද්ගලික මතය තමයි මෙතනදී Daihatsu Mira එකයි Suzuki Alto එකයි කියන්නේ අනිත් වාහනත් එක්ක බලද්දී ටිකක් පොඩි. බැලුම් පේන්නේ පොඩි කාර් එකක් වගේ. මෙතනින් Toyota Passo එක ලක්ෂ 75ක්, Nissan Days එක 72ක්. මේ වාහන දෙක හොඳයි. ඒ වගේම තමයි Mitsubishi EK Wagon එක ලක්ෂ 70ක්. අර දෙකටම වඩා ගණන් අඩුයි. නමුත් මෙතනදී කියන්න ඕන තමයි Toyota Passo කියන එක එහෙම second hand value එක හොඳට තියෙනවා. අවුරුදු 10ක් 15ක් පැද්දත් වාහන ඉක්මනින් දෙන්න පුළුවන් බයක් නැතුව.
ඒ වගේම තමයි මෙතනදි සුසිකි ඇල්ටෝ කියන එකත් වාහනය පොඩි වුණාට හොඳ මාකට් වැලියු එකක් තියෙනවා. ටොයෝටායි සුසිකී තමයි මේ වාහන අතරින් හොඳම සමාගම් දෙක. ටොයෝටා වාහන තමයි නඩත්තුව ගොඩක්ම පහසු, හදන්න ලේසි, ඕන බාස් කෙනෙක් දන්නේ මේ වගේ වාහන. ඒ වගේම සුසිකි වාහනත් ගොඩක්ම ලේසි. ඒ වගේම මේ ඇල්ටෝගේ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තිබෙනවා. මේ තියෙන සුසිකේ හස්ටල් කියන මොටර් රථේ. මේ වගේ වාහනයක් මේ වෙද්දි ලක්ෂ 72 75කට වගේ ආසන්න මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ සුසිකි හස්ටල් එක කියන්නේ ඩයස්ටු ටාෆ් G වගේ වාහනයකගේ පෙනුමක් තිබෙන. නමුත් ඊට වඩා මේක ටිකක් උසයි. නමුත් ඩයස්ටු ටාෆ් G එකේ ඇතුළ පොඩක් ඉඩ තියෙනවා වගේ කියලා මට හිතෙනවා මේකට වඩා. හැබැයි මම හිතනවා මේ හස්ටල් වර්ගයේ මෝටර් රථේ ගොඩක් හොඳයි ලංකාවේ පාරවල් වල ගමන් කරන්න. මේක මොකද යටවදින්නේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තිබෙනවා මේ වාහනේ. ඉතින් ඒ වගේ පොඩි ස්පෝටි ලුක් එකක් තිබෙන නිසා කොල්ලෙක්ටත් පදින්න පුළුවන්, කෙල්ලෙක්ට වගේම හොඳ වාහනයක් කියලා කියන්න පුළුවන්. මේ තියෙන ඩයස්ටු ටාෆ් G එක. ඩයස්ටු ටාෆ් G ලක්ෂ 82ක් විතර වෙනවා. නමුත් මේ ෆොටෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ highest version එක. මේක ග්‍රේඩ් එක වැඩි වුණා කියලා ලොකු ඔප්ෂන් වෙනසක් වෙන්නේ නැහැ. ඉස්සරහා මේ බෆර් එකේ ලස්සනට දිනවා ටාෆ් කියලා අකුරෙන් ගහලා. ඉතින් ඒ වගේ පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඒ වගේම ඔබට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම පෞද්ගලික වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු කැමති වාහනයක් සුසිකි එවරි බඩි බෑන්ඩ් එක. ලක්ෂ 70කට වගේ මේකත් දැන් මිලදී ගන්න පුළුවන්. අඩුම තියෙන ග්‍රේඩ් එකක්. ඉතින් මේක තමන්ගේ පවුලේ අයත් එක්ක 7 දෙනෙක්ට විතර ගමන් කරන්න පුළුවන්. හොඳ බූට් ස්පේස් එකකුත් තිබෙනවා. ඒ වගේම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකුත් තිබෙනවා. ඒ වගේම තමයි මේ වගේ වාහන ඉතාම පහසුවෙන් නඩත්තුව. ඒ වගේම සමහර වාහන තියෙනවා ගත්තට පස්සේ කාට හරි දෙන්න යද්දී අපිට අඬන්න වෙනවා. බොහොම අමාරුවෙන් තමයි දෙන්න වෙන්නේ බෝ කරලා දෙන්න 3 දෙනෙක් එකතු කරගෙන. හැබැයි මේ වගේ වාහන කෙලින්ම FB එකේ හරි ikman.lk හරි ඇඩ් එකක් දැම්මා දවස් 2ක් යන්න කලින් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සුපිරි වාහන මේවා ලෙඩක් නැහැ. ගන්න කෙනා බය වෙන්න ඕනෙත් නැහැ. විකුණන කෙනා බොරුවට බය වෙන්න ඕනෙත් නැහැ. බෝ කරලා පස්සේ ගිහින් මේ තියෙන සෙඩාන් ලුක් එකේ තියෙන කාර් එකක් බට්ට කාර් එකක් නෙවෙයි සම්පූර්ණ කාර් එකක්. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ෆොටෝ එකේ රතු පාට Honda සමාගමෙන් කරේලට දාපු Honda City මාදිලියේ මෝටර රථයක්. වැඩි ඉල්ලුමක් තිබෙනවා මේ වෙද්දි දකුණු ආසියානු රටවල් වල. මේකේ RS කියලා මොඩල් එකක් එනවා. සාමාන්‍යයෙන් මේක ලක්ෂ 137 ඉඳන් වගේ පටන් ගන්නවා. හොඳ වාහනයක් ටූරිසම් කරන කෙනෙක්ට වුණත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් මෝටර රථයක්. ඉතින් මීටත් වඩා තව අඩු මුදලට ගන්න පුළුවන් මේ Nissan සමාගම නිෂ්පාදනය කරන Nissan Almera කියන එක. මේකත් සම්පූර්ණ ලොකු කාර් එකක්. පහසුවෙන් 5 දෙනෙකුට වගේ ගමන් කරන්න පුළුවන්. මේ Nissan Almera මෝටර රථය ලක්ෂ 115කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. බට්ට කාර් එකක් ගන්න වෙලාවේ තව ලක්ෂ 10ක් 15ක් හොයාගෙන නැත්තම් බැංකු ලෝන් එකක් දාගෙන ලීස් එකක් දාගෙන හරි මේ වගේ වාහනයක් ගන්න පුළුවන් කියන්නේ අනාගතයේදී ඔබට වටිනවා අර බැංකුවට හෝ පෞද්ගලික ආයතනයට පොලියක් ගෙවුවට. මොකද හම්බ කරන කෙනෙක්ට එහෙම ගොඩක්ම වැදගත්. මොකද හිරවිවි බට්ට කාර් එකක යනවට වඩා මේ වාහනය ඇත්තටම හොඳයි. අපි බැංකු ලෝන් ගැනම කතා කරද්දී සාමාන්‍යයෙන් උදාහරණයකට ඔබ ලක්ෂ 50ක් වගේ ලීස් එකක් දැම්මොත් අවුරුදු 2කට වගේ දානවා නම් සාමාන්‍යයෙන් ඔබට ලක්ෂ 6-7ක් පොලිය එකතු වෙනවා. අවුරුදු 5කට වගේ දැම්මොත් ලක්ෂ 50ට ලක්ෂ 15ක් විතර එකතු වෙනවා. ඉතින් ඔබ හිතන්න ලක්ෂ 50ක් ගත්තොත් අවුරුදු 5කට පස්සේ ඒ ලක්ෂ 50 ලක්ෂ 65ක් වෙනවා. ඉතින් මේක ලොකු මුදලක්. ඉතින් වාහනයක් ගද්දි එහා ගෙදර කෙනා ගත්තේ පලියට BYD ගන්න යන්න එපා. අමාරු වැටෙන්න යන්න එපා ඔයා. ඔයා ගද්දි ඔයාට ගන්න පුළුවන් හොඳ වාහනයක් ගන්න. වෙන අය කරන්න යන ඒවා ගිහිල්ලා ඔබත් අමාරු වෙනවා වැටෙන්න යන්න එපා. මොකද වෙන අයට කරන්න පුළුවන් දේවල් ඔයාට කරන්න බෑ. ඔයාට හම්බ කරන මුදල ඔයාගේ පවුලේ අයට ඔයා වියදම් කරන්න ඕන. ඒ පවුලේ අයත් ලස්සනට බලාගෙන Tamanට පදින්න වාහනයක් මිලදී ගන්න. එහෙම නැතුව බොහොම අමාරු වැටෙන්න යන්න එපා. ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න මදියට පවුල් ප්‍රශ්නත් එකතු වෙනවා. ඊට පස්සේ අපිට මේ ජීවිතේ පවා එපා වෙනවා. ඒක නිසා හොඳට හිතලා බලලා වාහනයක් වගේ දෙයක් මිලදී ගන්න. මේ වගේම තවත් වැදගත් වීඩියෝ මම හමු වෙන්න සූදානම්. අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ගොඩක් දෙනා බලන්නේ අඩුවට කොහොමද වාහනයක් මිලදී ගන්න කියලා. ඉතින් එහෙම කෙනෙක්ට ගන්න පුළුවන් එක option එකක් තමයි තමන්ගේ නමටම LC එකක් open කරලා වාහනයක් ආනයනය කරන්න පුළුවන්. ඉතින් මේකට එක ඒජන්ට් වරු ඉන්නවා. ඒ වගේම සමහර වාහන විකුණන සේල් වල අයත් ඒක කරලා දෙනවා. එයා සේල් එකේ විකුණනවට වඩා තව ලක්ෂ 10ක් 15ක් විතරම අඩු මුදලට අපිට වාහනයක් ගෙන්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කස්ටම් එකේ ඔෆිසර්ස්ලා වගේ ඉන්නවා. එයාලා කරන ව්‍යාපාරයක් තමයි මෙහෙම වාහන ගෙන්වලා දෙන එක. හැබැයි විශ්වාසවන්ත පුද්ගලයෙක් කරහා මෙහෙ වගේ වාහනයක් ගෙන්වා ගන්න. මොකද අපි මතකයි පහුගිය කාලේ Audi A1 sedan වාහනේ ලක්ෂ 185ට ආනයනය කරලා දෙනවා කියලා ගොඩාක් මිනිස්සුගේ ඇඩ්වාන්ස් අරගෙන ඒ පුද්ගලයා රට ගිහින් තිබෙනවා.
හොයා ගන්න විදිහක්වත් නැහැ. ඉතින් උසාවි දැම්මත් එයා පුද්ගලයා අහපව ගෙන්නලා ඔබ දන්නවා ඇති මේ නීතිමය ක්‍රියාපටිපාටියෙන් අපිට සෙතක් වෙන්න නම් ගොඩක් කාලයක් යනවා. ඒක නිසා මේ ගැනත් අනිවාර්යයෙන්ම සැකලිමත් වෙන්න. BYD Atto 1 එක කොහොමද ගන්න? ඒකට ඇඩ්වාන්ස් ගන්නවද බුකින් පටන් ගන්න තිබෙන එක තමයි අපෙන් ගොඩක් කට්ටිය අහන්නේ. ඉතින් අපි ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරා. බලයලත් නිලධාරියෙක් සමගත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ජෝන් ස්කිල්ස් ආයතනයේ ඒ වීඩියෝ එකත් අපි අරගෙන ඉන්න සූදානම්. මේ වගේම වාහන සම්බන්ධ වැදගත් වීඩියෝ හම්බ වෙනනම් ඔබට සුබ දවසක්.